ගෝවන් ඔබව නායකයෙක් කරන පිහිටීම. එතකොට මම මුලින්ම මේ මගේ ලැප් එකේ තමයි මේ අත හස්තයේ තින්නේ. මේ බලපු හස්ත සටහනක් මේ සම්බන්ධ වීඩියෝ එකක් දාලා තිනවා. මේ දීර්ඝ විස්තර තමයි මේ කියන්නේ. එතකොට මෙන්න මෙතන හෘද මණ්ඩලයේ මෙන්න මෙහෙම ත්‍රිකෝණ සලකුණක්. මේ තියෙන හෘද රේඛාවනේ. මේ ත්‍රිකෝණ සලකුණක් තියෙනවා. මේකෙන් කියන්නේ නායකයෙක්නේ. එතකොට බලන්න මෙන්න මෙතන. මෙයාගේ මේ ත්‍රිකෝණ සලකුණක් තියෙනවා යාට පේනවා. ඔන්න නායකයෙක් වෙනවා කියන ගති ලක්ෂණයක් සෙනසුරු ඔබ විසින් පෙන්නනවා. සෙනසුරු වක්‍ර වෙලා 6 වැන්නේ ඉන්නේ. වක්‍ර වුණා කියලා අපේ ගුරුවරු අපිට උගන්වන්නේ උච්ච බලයකින් එයා ඉන්නවා කියලා. එයා ඒක විතරක් නෙමෙයි. හරිද? එතකොට හොඳට මතක තියාගන්න ඔන්න නායකයෙක් වෙනවා. එතකොට මෙයා ගුරුවරුන් පුහුණු කරනවා කියලා තමයි කිව්වේ. එතකොට අරගෙන පුහුණුවක් එමත් තොරතුරු තාක්ෂණය හරහා ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට ඒක මෙයාගේ කේන්දරයෙන් කියවනවා. එතන හස්තයේ තියෙන රේඛා ටිකයි. වැඩියෙන් කියවෙන්නේ කේන්දරේ. ඔබ ඒක තේරුම් ගන්න ඕනේ. මොකද හස්තයේ විතර ආදාළ බලලා මට කියන්න එහෙම කියන්න බෑ. මේක විශේෂ මාලා දෙක හරහා යන්න ඕනේ. ඒක එතකොට තමයි Tamanට තේරෙන්නේ හස්තේ කියන්නේ විශාල හැරවීමක්. එතකොට මෙන්න මේ තියෙන ජීවන රේඛාවනේ. මෙන්න මේ තියෙන අතේ බලන්න ජීවන රේඛාව. මෙතනින් වීර්යවන්ත වීමේ රේඛාවක් ගිහින් තියෙනවා. මේකට තමයි මෙන්න මේ තියෙන ජීවන රේඛාව. මෙතනින් වීර්යවන්ත වීමේ රේඛාවක් ගිහින් තියෙනවා. එතකොට අවුරුදු 35 තමයි මෙයාගේ කියලා රැකියාව ස්ථාවරලා ඔලුව උස්සන්න ගන්න. මෙන්න මේ රේඛා හරි වටිනවා. තමයි වීර්යවන්ත වීම පවුලේ කට්ටියගේ සහයෝගය මත තමයි දියුණු වෙන්නේ. එතකොට මෙන්න මේ කාලේ මේ ත්‍රිකෝණ සලකුණක් නිර්මාණය වෙලා තියෙනවා. පේනවද? එතකොට මේ මං ඇඳා වූ අතේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණ සලකුණක් තියෙනවා. ඔයාලට පේනවද? මෙන්න මෙහෙම. එතකොට ඒ කාලවකවානුව වල තමන්ගේ ගේ දොර අලුත් වැඩියා කරගත්ත බවක් වෙන්නකොට. එතකොට මං කතා කරා වූ গুপ্ত කතරේ මේ අතේ තියෙනවා. මෙන්න මේ ආකාරයේ මෙතන තියෙනවා. මෙයාට ඥාතියෙක් ඉන්නවා කියන එක එයා දන්නවා. දේවාල වලින් බලලා තියෙනවා. හැබැයි ඥාතියා කොහොම සම්බන්ධ වෙනවද කියලා බෑ. හැබැයි තමන්ට ඉස්සරහා ගැන හීනමාලා වලින් තොරතුරු පෙන්නනවා. සර්පයෝ හීනෙන් පෙන්නුම් කරනවා. ඔන්න ඔහොම ඥාතියෙක් කියලා මේ තට්ටු කළා මේ මං ඉන්නවා කියන්නේ හරිද? ඒ නොපෙනෙන ලෝකේ. හැබැයි මේ වරම් පැත්ත විශේෂයෙන් කතාවක් ලොකු කතාවක් මේ පිටි කරේ. එහෙම ලේසියෙන් ඥාතියාත් එක්ක සම්බන්ධ වෙන්න හරි අපහසුයි. මොකද මෙයාට සතුරු කරදරයක් ඇවිල්ලා තියෙනවා. ඒකට දැන් ඥාතියා ගැන දැනගත්ත ගමන් මේ ගුරුන් වහන්සේලා කරන්නේ වරම් කියලා ඒ ඥාතියාට ෂොට් එක දෙනවා. එන්න බැරි මෙයාට ඉනාවිසක් ඇවිල්ලා තියෙනවා. ඒක කේන්දරයෙන් පෙන්නනවා. සෙනසුරු 6 වැන්නේ අෂ්ටමේ රාෂ්ටකයක් යනවා 9 වැන්නේ මේ අෂ්ටමේ රාෂ්ටකයක් නෙමෙයි මේ ඒ රාෂ්ටකයක් යනවා චන්ද්‍රයා ඉන්න තැනින් ශනි මේ 9 වැන්නේ. එතකොට මෙයාට ඉනාවිසක් ඇවිලා ඒක අයින් කරපු කෙනෙක්. ඉතින් ඥාතීන්ගේ බලයේ සිහිවරම් පැත්ත තමයි තියෙන්නේ. මෙයාට ඥාතියාව සිහිවරම් හිර කරන්න අමාරුයි. සිහිවරම් කියන්නේ පිටින් ඉඳන් තමයි Tamanට සිතුවිලි කවන්නේ. අඟට දුන්නොත් මොන ඥාතියෙක්වත් එන්න බෑ. ඒක පොදු කාරණාවක්. සිහිවරම හරි පෙබලයි නේත්‍රාවරම්. ඒතර මෙයාට වෙන්න තියෙන දේ පෙනෙන කෙනෙක් ඒක යා කියනවා මං වතක් කිව්වා බල සම්පන්න කරගන්න දේවාල කපුල් පුරුණාස්ලා කරන්නේ හදනවා කියලා හදන්නේ වටේ යවන එක විතරයි. ඒක පොදු කරුණක්. ඔන්න මතක තියාගන්න. විශේෂයෙන් මෙයාගේ සටහන් තියෙන්නේ 3යි. අනිත් එක මෙයාගේ හොඳ තීරණ ගැනීම හැකියාවක් තියෙනවා කියලා පෙන්වුම් කරනවා. එතකොට මේ গুপ্ত කතරේ තියෙනවා. ඊට පස්සේ මෙයාගේ දෛව රේඛාව හැදිලා තියෙනවා. මෙතන එම් අකුර තමියෙන් ඉන්න තමයි කැමති. එම් අකුර දන්නවනේ. මේන් එම් අකුර තමයි දන්නවනේ මෙහෙම. එතකොට එම් අකුර විතරයි ලෝක ප්‍රසිද්ධ කට්ටියගේ තියෙන්නේ වැඩිපුර. තමන් විසින් හදාගත්තා වූ වාසනාව. එතන මේ පෙර සංසාර කරපු කර්මය නෙමෙයි. තමන් හිතන පතන විදිහට තමයි මේ අහස්තේ කියන එක නිර්මාණය. එතන මේ කේන්තියන ස්වභාවයේ තියෙනවා කිව්වා. ලස්සන භාර්යාවක් හිමීමේ රේඛාවෙන් ඒකත් මං කිව්වා. මෙයාගේ සම්පූර්ණ විස්තරය මගේ TikTok page එකේ දාලා තියෙනවා. එතකොට ඒක බලන්න. එතකොට මේ TikTok එකේ දීර්ඝායු ජ්‍යොතිෂ සේවය කියලා තියෙන්නේ මගේ. TikTok එකේ අය බලන අය Facebook එකේ තියෙන දීර්ඝායු ජ්‍යොතිෂය කියලා ඒකත් තමයි YouTube channel එකක් තියෙන දීර්ඝායු ජ්‍යොතිෂය කියලා. මේ
එතකොට මම වුණත් මේ කර්ම විෂය අචින්තයයි මම වුණත් අංග සම්පූර්ණයි කියන්නේ මම වුණත් හැමදාම මගේ ගුරුවරු මට කිව්වේ හැමදාම ඉගෙන ගන්න ඕනේ පුතා. එච්චරයි. එහෙනම් ඔබට දීර්ඝායු ලැබේවා. මේ තමයි සත්‍ය පිහිටීම් හරහා තමයි ඔබට කිව්වේ. එහෙනම් අත සම්බන්ධයි.